නිදිමරන් වැඩක් කරද්දී අපිට මතක් වෙන්නේ කොෆි එකක්. කොෆි එකක් ගමම ලංකාවේදී අපිට මතක් වෙන්නේ හරිස්සාන්ත. ඒ UK වලදී අපිට මතක් වෙන්නේ Starbucks. Starbucks ලගේ මේ කොෆි එක පිටිපස්සේ ලොකු AI කතන්දරයක් තියෙනවා. හැබැයි මේකේ මේ AI කතන්දරේ කොෆි මැෂින් එක ඇතුලේ රන් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් මේක අඩුම තරමේ මේ බැරිස්ටා ඒ කියන්නේ කොෆි එක සර්ව් කරන කෙනාව රිප්ලේස් වෙන්නේ නැහැ මේකේ. What? Starbucks ලගේ තියෙන්නේ deep brew කියන AI සිස්ටම් එක. එතකොට මේ AI සිස්ටම් එකෙන් කරන්නේ data analyze කරන එක. ඒක data analyze කරන්න මේකට ගොඩක් data ඕන වෙනවා. Starbucks එකේ කොෆි මැෂින් එකේ නම් cash register එකේ නම් හැම branch එකකම හැම customer කෙනෙක්ම ගන්න එක කොෆි එකක් ගානේ හැම data එකක් මේ සිස්ටම් එකට input කරනවා. මේ සිස්ටම් එකට ෆීඩ් කරනවා. ඉතින් එතකොට මේ සිස්ටම් එකට මොන වගේ dataද ෆීඩ් වෙන්නේ? මිනිස්සු එදිනෙදා ගන්න කොෆි එක මොන වෙලාවෙදිද ගන්න? ඒ විතරක් නෙමෙයි වෙදර් එක මොන වගේද? හොට්ද කෝල්ඩ්ද? ඒ අනුව මේ සිස්ටම් එක කොච්චර ඉන්ටෙලිජන්ට්ද කියනවනම් මේකට ඩිසයිඩ් කරන්න පුළුවන් මේ වෙලාවේ මේ බ්‍රාන්ච් එකට මිල්ක් ස්ටොක් එක වැඩි කරන්න ඕන. ඊට පස්සේ මේ බ්‍රාන්ච් එකේ මේ වෙලාවේදී සේල්ස් වැඩි වෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රෙඩික්ෂන් මේ සිස්ටම් එකෙන් කරන්න පුළුවන්. එතකොට ඇත්තටම කිව්වොත් එහෙම මෙතනදී රිප්ලේස් වෙන්නේ බැරිස්ටාව. එහෙම නැත්නම් කොෆි එක අපිට සර්ව් කරන කෙනාවත් කොෆි එක හදන කෙනාවත් නෙමෙයි. මේ සිස්ටම් එකෙන් වෙන්නේ සම්පූර්ණයෙන්ම data analyze කරන එක. තාම කොෆි එක සර්ව් කරන්නේ humans-ලා. හැබැයි මේ සිස්ටම් එකෙන් help කරනවා business decisions ගන්න. strategic business decisions ගන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි AI එක Starbucks වගේ business වලට උදව් කරන්නේ.